unbalance වෙන්නේ කොහොමද? මනස ලෙඩ වෙන්නේ කොහොමද? තරහව, anger. මගේ මනස කවදාවත් ලෙඩ වෙලා. ඔයාලා කොහොමද කියන්නේ මගේ මනස ලෙඩ වෙලා තියෙනවා කියලා? නෑ මගේ මනස ලෙඩ වෙන්නේ. එයි. එහෙම කියන්න පුළුවන්. නෑ. ඇයි බැරි? මට තරහ හැදිලා නැති වෙන්න ඕනේ. තරහ හැදිච්ච වෙලාවට අපි ගන්න තියෙන හරියද? වැරදි. ඒකට අපි anger management එක කරනවා. සහ stress management. මහත්යන් කියනවා work load එක ගොඩක් වැඩි. මොකද වෙන්නේ? stress. balanced. චූටි පුතා ඇවිල්ලා තාත්ති කියලා එනවා. තාත්ති. මොකද වෙන්නේ? මේ දරුවන් හරියට යන්නකෝ. මට අමාරු. කියනවද නැද්ද? කියවෙනවද? කියනවනේ පුතේ? කියනවා. ඇයි ඒ? mental unbalance. ලෙඩ වෙලා. ඊළඟට මොකද්ද? අනියම් සබඳතාවය. wife ගේ හෝ husband ගේ හෝ කාගේ හරි අනියම් සබඳතාවයක් තියෙනවා නම් mental unbalance වෙන්න පුළුවන්. හරිනේ? anger, stress ඊළඟට දරුවගේ ප්‍රශ්නයක්. අධික දුක. එක්ක wife වෙන දුකයි, එක්ක නැන්දම්ම නැති වෙලා දුකයි, අම්මා නැති වෙලා දුකයි, දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා දුකයි. අධික සතුට වෙලින් ආවම අපි ඉවෙ පණුද කට්ටිය සෙට් කරලා ඔක්කොම එකට ගිහලා කිව්වම හරි අවුලක් නැහැ පණු කියලා කියනවා. ඔය කඩුවේ තියෙන සිද්ධි නේ අන්න ඇස් පේන්නේ උදේ අන්බැලන්ස් නේද? අන්බැලන්ස්. අධික සතුටයි දුකයි එකට සෙට් වෙනකොට මොකද වෙන්නේ? එතකොටත් අන්බැලන්ස්. දැන් අපි හැමෝගේ මනස ලෙඩ වෙනවා. ධර්ම කේස් එක මොකක්ද දන්නවද ඔකේ? ඔය කියන අධික දුක, අධික සතුට, anger, stress ඔය කියන ඔක්කොම දේවල් මාසයකට වඩා වැඩි කාලයක් තිබ්බොත් මානසික රෝගී තත්ත්වයක් බවට පත් විය හැක. ඔන්න උතන තියෙන පොඩි ගැටලුව. දැන් කල්පනා කරලා බලන්න මම වයිෆ්ගේ ප්‍රශ්නයන් නිසා හරි දරුවෙක්ගේ ප්‍රශ්නයන් නිසා හරි මම කොච්චර කාලයක් දුක් විඳද මනසින්. මට මානසික රෝගී තත්ත්වයක් ඇති විය හැක. මාසිකට වඩා වැඩි කාලයක් එක දිගට පැවතුණා. පැහැදිලිද කියන එක? එතකොට අපේ සමහර ගොඩක් අය අපේ පුද්ගලයෝ මිය යනවා මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියලා දන්නේ නැහැ. මිය ගිහිල්ලා තියෙන්නේ මානසික රෝගී තත්ත්වෙ හේතුව. ඔයාලට මානසික ගැටලුවක් තියෙන පොඩ්ඩක් කවුන්සලර් කෙනෙක් ළඟට හරි තෙරපිස්ට් කෙනෙක් ළඟට හරි ડોක්ටර් කෙනෙක් මානසික අපේ මනෝවෛද්‍යවරයෙක් ළඟට හරි සම්බන්ධ වෙන්න කියලා කිව්වම නෑ මට පිස්සු නෑ. පිස්සුද මට පිස්සු නෑ. කියලා කියනවා. හැබැයි Tamanට තේරෙන්න ඕනේ නම් බැල. ඔන්න දැන් මම කියලා දුන්නා. කොහොමද එහෙම අන්බැලන්ස් වෙන්නේ? කොහොමද මානසික රෝගී තත්ත්වයකට පත් වෙන්නේ කොහොමද කියලා. මම ඔක කියන්නේ හිටියේ නෑ. ඒ වුණාට මට හිතුණා අර මම අර කොටසක් කියවෙගෙන ආවා ගැටලුවක් කියන එක. ඒකෙදි මම කිව්වේ ඒක කියුවේ හොඳයි නේද පුතේ? යම් අවබෝධයක් අපේ වෙතන ඉන්න නායකයෝ, දැනට නායකයෝ ඒ වාස්තේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ඔයගලන්ට මට ඒක කියන්න හිතුණා. හරි.